මුදින් බලන්න. ඉන්නත් ඔයගොල්ලෝ තුලා ඉන්නවා. ඉතින් ගේම් එකකින් තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් අද මම යන්නේ. අද මම යන්නේ ගෙදර ඉතුරු ටික ගහන්න අපේ උන්චි ගෙදර බඩු ටිකක් මදි. ස්කෙලටන් කෙනෙක්ගේ හද්දක් එහෙ මේ ටිකක් තාම බොයි ඩට් වටි ඉතා ඩට් ඕනේ ඩට් කන්න මෙතරින්ගම් ඕචි චෙස්ට් එකත් ඇතුළෙන් දාමු. Yup. Ayo, oi. Okay. Nada. මේ මෙතන ගගක් දාන්න ඉතින් පොඩියට ඇලක් වගේ මොන හරි කරමු. මේ ටික හරි තව මොනවාද? තව මේ ටිකයි අනිත් ටික හරි. ශවලක් ගමු තව. අව් හෙල්ත් අයියෝ විනාසයි. ඔන්න අපිට ශවලක් හදුවේ. 3ක් හදුමු. 2ක් තිබ්බම ඇති 3ක් නම් එපා. ලේයර් එකක් දාමු ආයෙත් අපි. මේ කැලේ ෂේප් කරුනේ එතකොට නෑ එක්ක කොමුන්නේ නෑනේ. ටිකක් තියන්න තිබේ. අයියෝ. ඉතින් ගන්න බැරි. ඕකේ මේක කල්ලා ගමු ෂණික. මම මේක කඩාගෙන ඉන්නන්නේ නැත්තම් හරිනේ. ඕකේ මං එහෙනම් ෂණික කඩාගෙන ඉන්නම්. ඒ ෆ්‍රෙන්ඩ්ස් මේ ටික තමයි කැඩෙන්නේ. තා පොඩ්ඩයි තියෙන අපිට. නේ පොඩ්ඩයි මේ ලේයර් එක පෙන්නුවේ මම ඕගොල්ලන්ට. මෙන්න මෙහෙම ඔන්නෝම තමයි එන්නේ. දැන් මෙහෙම ලේයර් එක ගන්න අයින් කරමු අපි. ඕ හෙල් ෂිට්. ඒක අමතක වුණානේ. ඕකේ කිව්වනේ කලින් පොඩි සද්ද ඇහි. කෑම වුණානේ තාම අපිට. මේ ටිකක් කඩමු. බ්ලොක් 2ක් කොබල්ස්ටෝන් ඉච්චරෙන් විදියක් නෑ. මේ අපිට එහෙනම් ලේයර් එකක් තියේ. ඕන්නේ මොන හරි කරමු අපරිසිටි. කඩුව කැඩීගෙන එන්නේ. මේ ටික කඩාගමු ෂණික. dirt. Oh shit. මේ ටික ඉක්මනට කඩාගමු. ගිය පාර මතක ඇතිනේ. වීඩියෝස් නෙමෙයි මොනවාද මේව. පොඩ්ඩයි ඉන්න. දැන් මේ ටික ලස්සනයි නේ.
මේ ටිකත් අපි ෂේප් කරමු. රෑත් ඒගෙන ඉන්නේ ඇස්සින්. කවන්නේ අපි. අදේ කොරෑනකම් යුදු බලාගෙන පොඩ්ඩක්. යුනේ. මට පොඩ්ඩක් රෑ අසිරිය බලන්න. රෑ අසිරිය. කූලෙකුත් ඇවිල්ලා යස්සි. පාන කට්ටිය සද්ද ගෙදර. දැන් බලන්න ඇති ඔයගොල්ලෝ මම මේ රෑනකම් ඇයි මෙච්චර වැඩ කරන්නේ කියලා. කරන්න දෙයක් නෑ යාළුවෝ. අපි දැන් දානි. හරි. නිදාගත්තා. good morning. යප් අපිට ඉතුරු ශවල් එකක් ගන්න වෙනවා. පෙරාදී අපේ අයින් ටික මොනවා කරන්නේ? යප් දැන් නෑ යට ටික හැදුවයි අපිට. මේ ටික හදමු. මේ ටික හැදුවා. තව පොඩ්ඩයි තියෙන්නේ. මේකයි වැරදිම. දැන් ඔක්කොම හදාගෙන ඉද්දි එකම එක දෙයක් මදි බෑනේ කරන්න. මේ ටිකත් ගහලා දාමු අපි. ඕකේ මේ ටික දැන් හරි. පාලම සම්පූර්ණ නෑ. සාමාන්‍ය ගානකට හරි. දැන් අපිට ඔන්න හෝම ගිහිල්ලා ගියහැකි. ලයිට් අප් කරේ නෑනේ අයිලන්ඩ් එක. මෙතන එකයි රෝඩ් ගහන්න ඕන අපේ ගෙදරට. න්යාගියක් දෙන්න බෑ. ඌගේ කට්ටියගේ සද්ද වැඩි ඉන්නවා. පොඩ්ඩක් පිටිපස්සට ආවල් ගණන් ගන්න එපා. ඉතින් ඔහොම තමයි ගෙවල් දන්නවනේ ඉතින්. මොකක් හරි යදයක් උදයක් තියෙන මොනවා හරි දන්නවනේ. මෙතන එකයි ඊට පස්සේ මෙන්න මෙතනින් අපි මෙන්න මෙහෙම එකක් ගමු. දෙකක් ඕනේ නේ. එකක් තිබ්බහම ඇතිනේ මේ පොඩියට එළිය දෙන්න ඕන නැතුව මේ ආලෝක අන්වික්ෂයක් කරන්න නෙමෙයි. එතනින් ඔන්න ඔහොම දෙකයි. ඊට පස්සේ ඉස්සරහින් ගමු. බෝබා සද්දේ ට්‍රැක් පයින්නවා මුන්ගේ සද්ද වලට. ඵලයන් නෑ ඔයාලට නෙමෙයි බැන්නේ. පොඩි වෙන්න ඕන මේ මැස්සෙක් පිංගුවා. දන්නවනේ. බෑනේ කරන්න. හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? පොඩින් නේද එනවා බොක්සින් ගන්න. බොක්සින්. තේරුණානේ ඉතින්. දන්නවනේ මම ඉංග්‍රීසි ගැන. no something no මොකද්ද මං ඒ කිව්වේ? මෝඩයාගේ ඉංග්‍රීසි දන්නේ නැති ඉතින් දන්නවනේ මං ඉංග්‍රීසි දන්නේ නැහැ කියලා. ඇත්තම කිව්වොත් ඒකින්ද මම වැඩි ඉංග්‍රීසි ගැන කතා කරන්නේ නැත්තේ. ආස නැති භාෂාවක් ඕක. බල්ලෝ කෑ ගහන්න එපා යකෝ. තේරුම් ගනින්. අයියෝ. ඕකේ අපි මේ ටික ෂණික ෆීල් කරලා දාමු. පොඩි ලස්සනක් තියෙනවා නේද උඩ. අපි ඊට පස්සේ ඩයරයිඩ් උත් ගමු. නැත්තම් ලස්සන දෙපිටින් යනවා මිසක් කර අයියෝ වගේ කන්ට්‍රෝලර්ස් හත්තික්කේ මොකක්ද ඒ කරේ? බලන්න ෆ්‍රෙන්ඩ්ස් මටත් වෙන වැඩ ගැම්මර ප්‍රෝ කෙනෙක් වගේ දායි යන්න යාම ඉතින් බෑනේ කරන්නේ. මොකක් හරි කොස්සක් තියෙනවනේ. කොසු කියන්නේ මෙන්න මේ උවර තමයි. රියල් කොසු. බොරු කියන්න ඕනේ නෑනේ. ඕකේ දැන් මේ ටික හරි අපිට තව ෆීල් කරන්න නෑ තව.
ඕකේ අපි මෙන්න මෙහෙමත් දාගෙන යමු ලස්සනට වගේ පොඩියට. මම නැති තැන් වල දෙකක් දාගෙන. එතකොට හරිනේ. මේ වලට මම දැම්මා. මෙහෙම අඩෝ. දැන් ලස්සනට තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. මං අහන්නේ අඩෝ පහර බා. ඒයි 3යි. මෙහෙම එකයි. මෙහෙම එකයි. හරියන්නේ මේ වතුර. මං දන්නවා මං කරන්නේ මේ චීට් ටැග් කියලා බට් මං ආසම නැති දේ තමයි වතුර. එනේ බේ ඉතින් අනිවාර්යෙන් චීට් කරන්නේ නැහැ කියලා කියන්න. නෑ ෆ්‍රෙන්ඩ්ස් මේ වද්ද වැස්සේ එක්ක එපා වෙනවා මං සිරා කියන්නේ ඒක. මේ වැස්සේ සොම්බිලා වෙනවා. එතකොට ඉතින් ඔක්කොම සුන්නත් දුලි වෙලා යනවා. ඒ කොපෝ රෝඩ් එක ටෙස්ට් කරන්න හැබැයි හොදම වෙලාවක් ඕන හැබැයි. දැන් මෙහාට අකුණු ගහන්නේ නැහැ. අරකට තමයි වදිනවා නම් වදින්නේ. ඒකයි මං අයිනෙන් දැන් මේක. දැන් ඉතින් තව කොබල්ස්ටෝන් ස්ටෑර් ටිකක් තිබ්බනම් වැඩේ කොට. අපි හදාගමු කලින් එපිය ගොඩක්. අයියෝ සාන්ත පිට ගොඩක් ඕන ෆ්‍රෙන්ඩ්ස් බඩු. මේ 12 ඇති. මට තව ඕනේ නෑ වැඩි ඕනේ නෑ. අඩෝ මේ කන්ට්‍රෝල් එක වෙන්න තු ගියාම එපා වෙනවා බා. ඕකේ මෙන්න මෙහෙම එකයි මෙහෙම එකයි දාපුවාම වැඩේ ගොඩ. දැන් ඉතින් මෙන්න මෙතනින් විලේජ් එකට යන්න පාර විතරයි හදන්න තියෙන්නේ. මේ ඔබට දෙපාරයි කියන්නේ ඵලයන්. උට වෙනම ලෝකෙට යන්න වෙනම ලෝකෙට VIP ලෝකෙට යන්න මොකද්ද VIP ලෝකෙට යන්න පාරක් දුන්නොත් ඉතින් වෙන මොනවා කරන්නද මං කියලා. කාලන්න කනතෝ මේ ටික සම්පූර්ණයෙන් ෆිල් කරමු. ඔව් යප් දැන් නම් පොඩ්ඩක් හොද රේබෙනවා නේ බ්‍රි. ඔය මං කිව්වේ නයිස්. ඔන්නෝම දිගටම දැන් අපි කරගෙන යනවා විලේජ් එක පැත්තට වෙනකම්. ඔව් අයියෝ මං දැන් ගොඩ අඩෝ එහෙම වෙන්නේ බෑනේ. ඒක හොඳයි ෆ්‍රෙන්ඩ්ස් අපිට පාරක් වෙන බුක් කරලා දිනවා වගේ තියෙනවා නිකන්. මං කිව්වේ නයිස් නේ. දැන් ඉතින් ඔන්න අපේ ගෙදරත් මේකට කනෙක්ට් වුණා තියෙන්නේ කියලා හිතාත් හැකි. ඔන්න දැන් අපි ලස්සන ගයක් නිර්මාණය වෙනවා. පොඩ්ඩක් ඉන්න විනාඩි 12ක් ගිහිල්ලා බං. මම මේ පාර හදලාම පෙන්නන්නම් නේ ෆ්‍රෙන්ඩ්ස්. නැත්තම් හරියන්නේ නැහනේ. මම කොල්ල අපි ශනික පාර හදලා එන්න. ගුඩ් බයි. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙහෙම තමයි පාර එන්නේ. මගේ ෂවල් එකට කුඩු බට්ටම් වීගෙන එන්නේ. මං හදලා ආවා මෙන්න මෙහෙම ගිහිල්ලා. හරි දැන් අපි ඇතුලේ ඉඳන් යනවා කියමුකෝ. මෙන්න මෙහෙම ඇතුලේ ඉඳන් එළියට ඇවිල්ලා මෙන්න මෙහෙම යන්න තියෙන්නේ. ඉතින් විලේජ් එකට මෙන්න මෙහෙම පාය ගිලිමුණා කරන්නද කියලා කෙල්ලම ගියපුවම වැටෙන විලේජ් එක මේ. මෙතනින් අපි කනෙක්ට් කරේ ඔයගලන්ව මතකනේ. දැන් අපි ශනික උඩ යන්. අර ලස්සනයි නේ බම් මෙතනින් බාල්දි. ඒක නෝ ලුක් එක ගන්න. අර රෑන්ඩම් ලුක් එකක් තියෙනවා. ඒක හොඳයි. පඩි ටිකක් අතුරට ගෙනියන්න ඕන කොහොම හරි අපිට කොබල්ස්ටෝන් ඕන. ඇයි බන් හිතා ගන්න බැරි? වදයක් අයියෝ ඊයේම හරි. අද වීඩියෝ එක නම් පොඩ්ඩක් දික් වෙයි ගණන් ගන්න එපා. කොහොම හරි anything for you සුද්දා කියලා වැඩ ටික පටන් ගමු. 57යි. ස්ටෙක් එකක් තියෙනවා. කවර් කතා දින් තව. මේ ටික කුඩු වට්ටම් කරගත්තා නම් කොඩ නේ. ඔව්. I'm right. එහෙනම් මේ ටික මේ යටපැත්ත කුඩු කරගෙන නම් මම පුළුවන් තරම් කෙටි කරලා වීඩියෝ එක ගෙන්නන්න නැත්තම් ඔයගලන්ට බලන්න තමයි. ෆ්‍රෙන්ඩ්ස් මම මේ ටික කැඩුවා. එතකොට අපිට දැන් යට කොබල්ස්ටෝන් දාන්න විතරයි තියෙන්නේ. අපි නම් මේ ටික දාමු. අපි බල්ලවත් එළියට ආවා. කරන්න දෙයක් නැහැ. ඉතින් මේ බල්ලවත් දැන් අපි ට්‍රේම් කරන්න කාලේ හරි. ඇත්තම කිව්ව මං ගා බෝඩ් නැතිඳනේ මම මේ මුව ගැට ගහලා තියන් ඉන්නේ. කරන්න දෙයක් නැහැ බල්ලෝ. ඒක ඔයා මත තමයි තීරණය එන්නේ. නා ෆ්‍රෙන්ඩ්ස් මේක මේ වීඩියෝ කරේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් තියෙන්න ඕන. එකක් නෙමෙයි 10ක් විතර තියෙන්න ඕනේ ඉතින්. එකම එක බෑ. VK විතරයි දාන්න කමෙන්ට්. බලු නකුටස්
ඔයාට දැන් පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න වෙනවා. ඒකට දැන් මෙන්න මේක රිවිව් කරලා නකුඩස් come here to me with me come here නකුඩස් නම දාමු නකුඩා කියලා. අන්න හරි. ඒකසේ නම සෙට් නකුටා. පොඩ්ඩක් විහිළුවදී උත් තියෙනවා නකුට්ටා. නෑ නකුටා කියලා දාමු නකුඩා. මරු නම් මේ ෆ්‍රෙන්ඩ්ස් ඉදලා ඉතලා මතක් වෙන්නේ. ඕෂි. හරි ඉතින් කයි වැරදුණු. අවුලන්නේ වැරදි වලින් තමයි වැඩ කරන්න ඕන. ඒකට මතක තියාගන්න. ඒක අපේ බාප්පයි සීයයි මුත්තයි මිත්තයි කාගේ කැරපොත්තයි කාලේ ඉඳන් තියෙන එක මේක. දන්නේ නැහැ නේ. දැනගන්න ඕනේ නැහැ. ඉතින් අපි විතරයි දැනගන්න ඕනේ ඒක. තේරුම් ගනි. ඕකේ. ලස්සන දෙනවා නේ. පොඩි යන්නක් තියෙනවා කොපෝඩෝ දැම්මනේ අපි කලින් එපියේ. ඔව් ෂී දැන් එහෙනම් ඉතින් බඩු ටික ඇතුළට දාන්න තමයි තියෙන්නේ. මම බඩු ටික ඇතුළට ගන්න සෙනග දාන්නම්. එන වීඩියෝ වල කට් වෙන්නේ නැති ඈ ෆ්‍රෙන්ඩ්ස් මෙහෙම වෙනකොල්ල අපි සෙනග බඩු ටික ඇතුළට දාලා හලෝ ෆ්‍රෙන්ඩ්ස් මම ගෙදර පිළිවෙල කරා. දැන් බලන්න පුළුවන් මෙන්න මෙතන චෙස්ට් දානවා මේ දිගටම. ඊට පස්සේ මෙන්න මෙතන අපේ වැඩ කරන තැන හැදුවා. ඊට පස්සේ මෙන්න මේ උඩ මෙන්න මේ ස්ටයිල් එකට මෙන්න මෙහෙම දාලා මෙන්න මෙහෙම දැම්මා. ඊට පස්සේ බල්ලා අපි මෙතනට ගෙනාවා. බොක්ක හට්ටිකේ ඔන්නම තමයි ඉතින් ගෙදර තියෙන්නේ. තව ගෙඩන් දාන්න බඩු තෝගයක් තියෙන්නේ. ඒව දාමු අපි ඩයොරයිට් ස්ලැබ් ගත්තා. මම මෙන්න මේ ටික හදන්න මම එනවා මේ ටිකත් හදාගෙන නම් එන ෆ්‍රෙන්ඩ්ස් ඔන්න මං ගහුවා අඩු මෙහෙම දීදි පට්ටම ලස්සනයි නේ. බලමු පොඩ්ඩක් යට ගිහිල්ලා. Yup, I'm right. So beautiful. මෙන්න මේක කඩාවම අපේ ක්‍රාෆ්ටින් ටේබල් එක. දැන් ඉතින් අපිට ස්පීඩ් එක උඩට ගියයි. ඔන්න ලස්සනට ගෙදරකුත් තියනවා දැන් අපිට. මම මේ ටික පිළිවෙල කරගෙන නම් එනකොල්ල අපි මම වගේ මෝඩයෙක් කොච්චර මෝඩද කියලා කිව්වොත් 32කට 33ක් අරන් එල්ල. හරි ඉතින් කමන්නේ ඔය ඇති. කෑම ඉන්නවා අපිට. පව් යසන්න හත කමන්නේ ඉතින්. කරන්න දෙයක් නැහැ අපි කන්න දෙපෑ. මැරෙන්නද කියන්නේ? කමන්නේ යමුකෝ. පව් යසරන. ඕගේ ගෙදර කෝ පොඩි වැඩ කර කතා කරා. ඕකේ දැන් අපි එහෙනම් ශනික චෙස්ට් ටිකක් හදාමු. අයියෝ amigo chico miau miau amigo chico miau miau amigo chico miau miau amigo chico miau ස්ටැග් දෙකක් සම්පූර්ණයෙන් තියෙනවා. ඔව් යප් දැන් අපි හදමු නෑ සෝරි ටෙස්ට් 16ක් තියෙනවා. නයිස් අවුලන්නේ. අපි මේකට හදමු ලෙදර් හැට් එකක්. මේක අපි අදගත්තා. දැන් නම් ටෙස්ට් 16 ප්ලේස් කරගෙන යමු අපි. ඊට පස්සේ මෙන්න මෙතන එකක් දාමු. අම්මඩේ ඇරියයි නේ. එහෙනම් අපි ආරෙම දාමු. ඒක උදේ. ආයතන පුතේ කතා කරන්නේ. උදේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මොකක්ද දෙන්නේ අද ගේම් ප්ලේ ගැන මම මේ බට් ටික පිළිවෙල කරා. එනේපිය මම පිටන්නම් මට ලොකු වැඩක් තියෙනවා අද ඉවරයක් කරලා දාන්න. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මොකක්ද දෙන්නේ අද ගේපිය ගැන? ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් කොල්ලෝ අපි ගියා. ටිටිටි එහෙනම් කොල්ලෝ අපි ගියා.